මිනිසුන් දහසක් අපාපං ඇඟිලි දහසක් ඔප්පු කරපන් මගේ ගුරු පූජාව. ගුරු පියාණන් වහන්සේ ඔබ වහන්සේ කුමක්ද මේ පවසන්නේ ගුරු පියාණන් වහන්සේ? මෙවන් ගුරු පූජාවක් ගුරු පියාණන් වහන්සේ බෑ. කුරකුඹියට වත්වරදක් නොකරපුමෝ මිනිසුන් දහසක් වරන්නේ කෙසේද ගුරු පියාණන් වහන්සේ? බෑ ගුරු පියාණන් වහන්සේ බෑ ගුරු පියාණන් වහන්සේ බෑ. අහිංසක ස්ත්‍රියක් නොවනු අහිංසක මං ඔබට දැන් වතාවක් පැවසුවනේ අහිංසක ගනින් මේ අසිපත අතට ඔප්පු කරපන් අහිංසක මගේ ගුරු පූජාව. එපා ගුරු පියාණන් වහන්සේ එපා. ඔය අසිපත රැගෙන මිනිසුන් දහසක් මරණවට වැඩිය හොඳයි. ඔය අසිපතෙන් මගේ කෙලසිත දාන්න ගුරු පියාණන් වහන්සේ. මගේ කෙලසිත දාන්න. අහිංසක වැරද්ද නිවැරදි කරන්න පුළුවන් උඹටම විතරයි අහිංසක. ගුරු පූජාව ඔප්පු කරපන් අහිංසක. වනාන්තරවල තුලගංගා පසු කරපන්. මිනිස් ජීවිත දහසක් විනාශ කරපන්. ඇඟිලි දහසක් කපාගෙන වරින්. අරගනින් මේ අසිපත. අරගනින් මේ අසිපත අහිංසක. එපා. අරගනින්. පුංචි කාලේ ඉඳලා ඔබ වහන්සේට ආදරේ දයාව සෙනෙහස දක්වපු අහිංසකට ඔබ අසිපතක් ලබා දුන්නා. මං තාමත් අපරාධයක් කරේ නැහැ. මේ තරම් පාත් කරනවා මගේ මිතුරන්ට කරු වැරද්ද මොකද්ද? ගණේෂ් කට්ටුක රාජු කියාපල්ලා මිතුරනේ මං උඹලට කරු වැරද්ද මොකද්ද? කියාපල්ලා මිතුරනේ කියාපල්ලා. ඔන්න කොහොමද වැඩි ඕන්න වට තමයි දඩුවම් කියන්නේ.